ඉතින් ඒ තමයි ස්පයිඩර්මෑන් කතාමාලාවේ වෙනම. ඉතින් ඔව් ඒ වගේම ඔබතුමාට තවත් ඒ වගේම අපූර්ව චරිතවලට තමන්ගේ හඬ මුසු කරන්න ඇති. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඒ හඬත් එක්ක මේ වෙද්දී ලොකු සරල ප්‍රමාණයකට හඬ මුසු කරන්න ආසනාව ලැබිලා තියෙනවා. ඉතින් උපාය විවිධරම ස්පෙෂල් යු ඔය බහුතරයක කාඩු කතාමාලා වගේම ටෙලිග්‍රාම් වල අර දෙන්න අනුදායකම් කරලා බලන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් දැන් ඕගොල්ලෝ නිරුතුමිට්ටෝ කාඩු කතාමාලා බලන්න ඒකේ මේ අර ඒකේ යෝධයෙක් ඉන්නා ඇබිලිපාට අනුමත කරගෙන ඉන්න යෝධයෙක් ඉන්නා. ඒ යෝධයා කියනවා මේ විකාශය වෙනවා කාඩු කතාමාලාව ඒකේ මැන්ඩොක් මැන්ඩොක් කියන චරිතය තියෙනවා. අන්න ඒ චරිතයට නීකෝ සූරවීර නීකෝ ඉන්නේ. ඒ සූරවීර නීකෝ කතාමාලාවේ අධ්‍යක්ෂකතුමා. ඉතින් එතකොට ඒකේ කැරක්ටර් එක තව ටිකක් වෙනස් වෙනවා. ඒ කැරක්ටර් එක යන්නේ මේ විදිහට. නීකෝ ඔයා කොහොමද ඉන්නේ? ලීලා කොහොමද ඇවිල්ලා ඉන්නවා? The last university ඔස්සේ විකාශය වුණා. ඒකේ සම්මුඛිත කණ්ඩායම ඒකේ පොඩි ගණනක් කියලා වෙනවා. ඔබතුමාගේ අද පිස්තෝලයක් තිබුණු ඉඳන් මට ඒ විදිහට කරන්න උනා. මම නිරායකව හිටිය උතුමා නෙමෙයි. ඒ සම්මුඛිතේ උවාහනේ ඔයගොල්ලෝ බලලා ඇති මෑතකාලීන විකාශය වුණා මතක සිත්තම් කියන කතාමාලාවේ ඒ ලීගියම් චරිතය කරේ මම. එතකොට ඒ කතාමාලාවේ ලීගියම්ගේ කොටස ඔබට මේ නතුනේ දක්වාගේ හැකියාව අයියෝ මේ නොබරිනාසේ ඇස්ලෙන්නේ හා සයින්දා මම කියන දේ අහන්න. ඔබින් බලන්න ඔබේ දරුවා දිහා. කොහොමද ඔබට වෙන්නේ? ඔබතුමාට වෙලින් ස්තුතියි. ඒ වගේම ඔබතුමා සියදිස්මේ සංගීතත් එක්ක මුලින් තමයි නැදෙන්නට කෙනෙක්. ඉතින් මේ අත්දැකීම කොයි වගේද? ඉතින් ඔයගොල්ලෝ සියදිස් සංගීත මම කලින් වතාවෙත් ආවා ඔයගොල්ලෝගේ කම්බිනේෂන් මීඩියා දෙයකට ආවා. එතකොට ඉතින් ඔයගොල්ලෝ බොහෝම හොඳට මේ හැම දෙයක්ම සංවිධානය කරලා තිබුණා. ඔයගොල්ලන්ගේ විශේෂාංග ගොඩක් එක්ක එතකොට ඒ දේවල් හොඳ සංවිධානාත්මක බෞද්ධ යුක්තව සංවිධානය කරලා තිබුණා. මේ වතාවෙත් එහෙමම තමයි. හරි අපූර්වට මේ හැම දෙයක්ම සංවිධානය කරලා තිබුණා. අපිට ලස්සන විශේෂාංග බලන්න හම්බුණා. තව අපේ මීඩියා දක්ෂයින්ගේ විශේෂ දක්ෂතා සෝමා පූජිතා මුස්ලානේ මේ වෙනුවෙන් තරගවදින ඒ දක්ෂයින්ගේ දක්ෂතා අපිට උදාහරණයක් බලන්න ලැබුණා. ඉතින් බොහොම අපූර්වට ඔයගොල්ලෝ හැමදාමත් වගේ ඔයගොල්ලන්ගේ සියදිස් සංගීත ඔයගොල්ලෝ අපූර්ව සම්සුන් කරනවා
විශ්වාස අපූර්ව විශේෂාංග අපූර්ව තේමාවක් එක තේමාවක් යටතේ අපූර්ව විශේෂාංග ඉදිරිපත් කරනවා. ඉතින් මේ වැඩේ බොහොම ලස්සනයි. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. ඉතින් මට තව චූටි දෙයක් කියන්න තියෙනවා. ඉතින් අරගවලින් දිනුමක් පැරදුමක් ලැබුණා තමන්ගේ හැකියාව විශ්වාස කරලා හැමදාමත් ඉදිරියටම යන්න. මොකද දැන් මම නවීන් වලට සම්බන්ධ වෙන මම නවීන් අනගරින් වංශයේ විනිශ්චය කරන්නේ. ඉතින් අනගරින් වංශයේ නම් මම කියන්නේ අද දවසේ තමන්ට දිනුමක් ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. හැබැයි ඉදිරියේදී තියෙන කම්පිටිෂන්ස් වලට සහ ඒ කියන හැම තරගයකටම සහභාගී වෙන්න දවසෙන් දවස තමන්ගේ හැකියාවල් වර්ධනය වෙනවා, වැඩි දියුණු වෙනවා. ඉතින් දිගින් දිගටම සහභාගී වෙද්දී තමන්ගේ හැකියාවන් වර්ධනය වෙමින් තමන්ට ලොකු ගමනක් උතුරක් යන්න පුළුවන්. ඉතින් කොයි විදිහට යම් කිසි දවසක තරග නිමවුණා ඊළඟ දවසේ කෙලින්ම තමන්ගේ උපරිමයෙන්ම ඒ දේවල් වලට සහභාගී වෙලා තරගයන් වලට මුහුණ දෙන්න ඕන. සහ කොයිම වෙලාවක කිසිම තරගයක අතාරින්න එපා. දිගින් දිගටම සහභාගී වෙන්න. දිගින් දිගටම තමන් වැඩි දියුණු වෙනවා. ඒ ඔස්සේ තමන්ට අවස්ථාවන් විවර වෙන ආකාරයට විවර වෙවි. මට ඒක සඳහන් කළ යුතුයි කියලා හිතුණා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. ඕමන සුවිතේ